අද මම මේ ඉන්නේ තවත් සුන්දර ගමනාන්තයක. දැන් වෙලා උදේ 6යි. මම ජොගින් ආවා. බලන්න මම මේ කොහෙද ඉන්නේ කියලා. මේ රූපරාමු දිස් වෙනකොට ඔය ඈතින් ඇහෙන හේවිසි නාදය ඇහෙනකොට ඔයාලා දැන් දන්නවා ඇති මං කොහෙද ඉන්නේ කියලා. අපි ඊයේ රෑ නැවතුනේ නුවර. මගේ අම්මට දලදාව වඳින්න ඕන කියලා අපි නුවර ආවා. අවුරුදු 10කට වඩා මම නුවර ඉස්කෝලේ ගියා. මේ උදේ පාන්දර 6ට වැවරවුමේ ජොගින් ආවේ පළවෙනි වතාවට. මට මේ දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ. මේ සුන්දර ශ්‍රී ලංකාවේ මේ වගේ සුන්දර පරිසරයක විනාඩියක් ගත කරන්න ලැබෙන එක මගේ ජීවිතයේ ලබන හරිම වාසනාවන්ත අවස්ථාවක්. බලන්න මේ රූපරාමු පෙළ මාලිගාව ඇඳ පුදාගෙන රැයට නැවතුනේ මේ ළඟම හෝටලේ ක්වීන්ස් එකේ. මොකද අම්මටත් මාලිගාවට පයින් යන්න ලේසියිනේ. ඇතුළු වෙච්ච ගමන් දකුණු පැත්තේ රිසෙප්ෂන් එක තියෙනවා. මෙතන රෙස්ටොරන්ට් එක තියෙනවා. අපි ෆැමිලි රූම් එක තියෙන්නේ 3rd floor එකේ. ඉතින් මෙන්න මේ වගේ මේ අජකාලි පඩිපෙළක නැගලා යන්න තියෙන්නේ. මේගොල්ලෝ මුලින්ම මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එකක් දෙන්න ප්ලෑන් කරා. මොකද අපේ අම්මට යන්න අමාරු වෙයි කියලා. ඒත් එයා කැමැත්තෙන්ම තට්ටු තුනම නැග්ගා. බලන්න මේ වයිබ් එක. තනිකරම රජ කාලේ ෆීලින් එකක් එන්නේ. මේ 3rd floor එකේ ලොබි ඒරියා එක. දැන් අපි යන්නේ මේ රූම් එක බලන්න. අපි හිටියේ රූම් නම්බර් 324. wow. රූම් එකේ හැම දෙයක්ම 1800 ගණන් වල බඩු තමයි. ඒ වුණාට neat and clean. මේ වගේ පොඩි පොඩි sitting areas තියෙනවා. බලන්න මේ බෙඩ් එක ගාව තියෙන ෆොටෝ එක. බෙඩින් එහෙමත් හොඳට කරලා තියෙනවා neat and clean. අපි මේ යන්නේ වොෂ්රූම් එකට. වොෂ්රූම් එකත් අර පරණ ස්ටයිල් එකේ තියෙන්නේ. ඒනට හොඳට තියෙනවා පිරිසිදුව.
මේක හරි සුන්දර අත්දැකීමක් වේවි. හොල්මන් තියෙයි දන්නේ නැහැ. වව්. වෝඩ්‍රොප් ඔක්කොම පරණ කාලේ ඒවා. 1800 ගණන් වලත් දන්නේ නැහැ මේ. ඒවයි කැටයන් ඔක්කොම මේ පුරාණ මහනුවර යුගයේ කැටයම්. සේෆ්ටි ලොකයි අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් රූම් එකකට අවශ්‍ය. මෙතන පොඩි සිටින් ඒරියා එකක් එක්ක මේ පප්පා ටේබල් එකක් තියෙනවා. මේ වගේ පොඩි ලොබි ඒරියාස් තියෙනවා. මේ වගේ වින්ඩෝස්. හොඳ ස්පේස් එකක් තියෙන ලොකු කාමරයක්. අපේ අම්මා තට්ටු දෙක නැක්කා. තට්ටු තුනම නැක්ක ටක් ගාලා. අපිට වඩා වේගෙන්. මේගොල්ලෝ කියන්නේ මේ ජනෙල් දොරවල් අරින්න එපා කියලා. මංකීස්ලා එනවා මේ. මංකීස්ලා එනවා. බලන්න. මෙතන ඩෝ එකෙන් පේන එක. මෙතන මේ වින්ඩෝ එකෙන් පේන්නේ මේ නුවරවැව. මේ අපේ වින්ඩෝ view එකෙන් පේන්නේ KCC කැන්ඩි සිටි සෙන්ටර්. බලන්න මේ මෙතන කොසින් එක තියෙනවා. මේ වැව පෙරහැර දවස් වලට නම් ඉතින් මේ වගේ ලේසි වෙන්නේ නැහැ බුකින් එකක් දාගන්න. වැවත් එක්ක මෙතන මේ වංගුව මේ පෙරහැර හොඳට පේනවා. මේ ක්වීන්ස් හොටෙල් එක ලංකාවේ තියෙන පරණම හෝටලයක්. අවුරුදු 160කට වඩා පරණයි. දූල්ලෑවේ වලව්ව කියන වලව්ව රාජසිංහ රජුගේ දූල්ලෑවේ නිලමෙට හදපු වලව්ව මේ පසු කාලීනව ක්වීන්ස් හොටෙල් එක වෙලා තියෙන්නේ. මහනුවර රදල නායකයන් 1905. තවත් ඉපැරණි චිත්‍රයක්. මේ ස්ටෙයාකේස් මේ හැම දෙයක්ම පරණයි. කුඹු ක්ලී වලින් හදපු මේ පරණ පසුබිම පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැති වෙන්න මොඩිෆයි කරලා. ඔයාලා හිතුවද ක්වීන්ස් එකේ මේ වගේ ඒරියා එකක් තියෙනවා කියලා? ටවුම මැද. දැන් පූල් එක සුද්ධ කරනවා. තාට ටිකක් එන්න ඕන පොඩ්ඩක් බහින්න. මේ ක්වීන්ස් එකේ පබ් එක. මේ බලන්න මේක ඇන්ටික් බඩු.
ഇതിൽ പുൽക്കോട്ട് ആയിരുന്നു para typewriter කොහොමද ඉතින් ඇන්ටික් බඩු තමයි ඒ වෝටර් ෆිල්ටර් එක made in England පරණ ටෙලිෆෝන් on site bar එකකුත් තියෙනවා සෙට් වෙන්න ඕන නම් ඉස්සර ක්වීන්ස් හොටෙල් එක තිබ්බේ හොටෙල් කෝපරේෂන් එකේ දැන් මේගොල්ලෝ මේ ද කැන්ඩි හොටෙල් කම්පැනි කියන කම්පැනි හරහා තමයි මට පේන්නේ මැනේජ් කරන්න අපි මේ ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ මේවල දකින්නේ පුරාණ කවිච්චියක්. බලන්න මේ චැනල් එක. මේ පරණ වලව්වට කිසිම හානියක් නොකර होटल එක ඩෙවලොප් කරලා තියෙනවා. මේ ෆොටෝස් රූපරාමු හැම දෙයක්ම අපේ රාජසිංහ රජුරවන්ගේ අතීතය මතක් කරනවා. මේ සීසත් පරණ කණ්ණාඩි මේස පරණ ලිෆ්ට් හැමදේම මහනුවර යුගයේ ඒ පෞරාණිකත්වය පිළිබිඹු කරනවා. බලන්න මේ මිරර් එක මහවත් ලස්සනට පේනවා වගේ. අපි යන්නේ මේ දෙවෙනි තට්ටුවට. පඩිපිල ගාම ලිෆ්ට් එක තියෙනවා. හැබැයි මේ ලිෆ්ට් එක ෆස්ට් ෆ්ලෝර් එකට විතරයිලු වැඩ. එතනින් එහාට ඉතින් ස්ටෙයාකේස් එකේ තමයි. අපි නැවතිලා හිටිය රූම් එකට මේ කොරිඩෝ එකේ මෙහෙම යන්න තියෙනවා. කොරිඩෝ එකේ දෙපැත්තෙම මේ පෞරාණික ෆොටෝස් මේගොල්ලෝ ගහලා පොඩි මේ ඩාර්ක් බවක් තියෙනවා. ලයිටිං එහෙමත් ගොඩක්ම අඩුයි. පෙරහැර කාලට 100% ඔකියුපන්සිලු. ඒකට දැන් නම් ඉතින් මට පේන විදිහට 20-25% වගේ ඔකියුපන්සි රේට් එකක් තමයි තියෙන්නේ. ලබන මාසෙ මේක ෆුල් වෙයි පෙරහැරට. Finally I reached to my room 324. මේ ලංකාවේ පැරණි ගයක්. දැන් උදේ 5:00මාරයි. මම මේ ජොගින් යන්න පිටත් වුණා. මේක හරියට ටයිටැනික් එකේ ෆිල්ම් එකේ ස්ටෙයාකේස් එක වගේ.
රිසෙප්ෂන් එකේ දොර වහලා. Good morning. පොඩ්ඩක් ජොගින් යන්න කියන්න. දැන් උදේ 6 වෙලාව. මං ඉන්නේ මේ නුවර වැවරවුමේ. මේ වාට පේනවා නේද මේ වලාකුළු බැම්ම. කුරුල්ලන්ගේ සද්දේ. අම්මා අවුරුදු 10කට වඩා නුවර හිටියා. ඒත් මම කවදාවත් උදේ 6ට ජොගින් ඇවිල්ලා නැහැ මේ වැවරවුමේ. ඊයේ මම නැවතුනේ අපි නැවතුනේ මේ මෙන්න මෙතන උඩම රූම් එකේ. ක්වීන්ස් එකේ. වැවරවුමේ ජොගින් පාරක් යන්නේ ජීවිතේ පළවෙනි වතාවට. කුරුල්ලන්ගේ සද්දේ. වසුරු පිටක්ක තොලුවට දායි දන්නේ නැහැ හැබැයි. පුදුම කුරුල්ල ගොඩක් ඉන්නේ. ඔයාලට ඇහෙනවනේ සද්දේ. අදහත් සුන්දර දවසක්. වැවරවුමේ වටයක් ගිහිල්ලාම අද දවස පටන් ගන්න ඕන. ජෝයි බෝට් සේවය මතකයිනේ. අතීතයට ගියා. ටිකට් එක ඉර පායගෙන එනවා. සුන්දර වටපිටාවක්. නුවර වැවත් එක්ක මේ වලාකුළු බැම්මත් එක්ක අපේ ශ්‍රී දළදා මාලිගාව මෙතෙන් මනාව දිස් වෙනවා. දැන් නම් කුරුළු සද්ද ටිකක් අඩුයි. වැවරවුමේ වටයක් කියන්නේ කිලෝමීටර් 2-3ක් මට පේන්නේ. මෙතනින් තමයි අපි ක්ලාස් ගියේ A level සුදර්ශියකට මට මතක විදිහට. මේ උඩ සුදර්ශියක තියෙන්නේ. ඔයාලට පේනව නේද මේ හංස ජොඩුවක්? ශ්‍රී දළදා මාලිගාවත් එක්ක. හරිම සුන්දර හැඟීමක්. මාත් එක්ක කට්ටියක් ජොගින් යනවා. බලන්න පස්ස වනවන යන අපූර්ව.
යන්න. මේ බෝගම්බරව තවත් කෝණයකින්. ගස්වල කොක්කු පිරිලා. මම මේ විදිහට නුවර වැව වටේ රවුන්ඩ් දෙකක් ජොගින් කරා. මොන කාර්යබහුල ජීවිතයක් තිබුණත් මම මේ මෝර්නින් වෝක් එක බොහෝ දුරට මග අරින්න නැතුව දවසට සතියකට දවස් දෙක තුනක්වත් කරනවා. ඔයාලත් මේ ප්‍රැක්ටිස් එක කරන්න. ඒක හොඳයි ශරීර සෞඛ්‍යයට. මේ ජොගින් එකෙන් පස්සේ මම ආය හොටෙල් එකට යන්න ඕන උදේ කෑම වේලට. අපි මේ කෑමට යනවා. දැන් වෙලාව 8ක්. 小朋友们下来没有？他没那么快。昨天可能比较累，这边。මොනවද තියෙන්නේ බලමු. ලුණු මිරිස් තියෙනවා. පොල් සම්බෝල. තෝසේ. boiled potatoes. කඩල. ඕනේ. එහෙම නේද? පරිප්පු කරිය. කිරිබත්. කිරිබත් කැලේකින් පටන් ගන්නවා. vegetable rolls. මේ pancake එක උදාගමු නේද? sausages කරලා උදා ගන්නවා ඉතින්. दाल करी බතල නේද? බතල කෑල්ලකුත් කනවා. දෝසෙත් තියෙනවානේ. දෝසෙකුත් ගමු. පොල් සම්බෝලේ ඉතින් ජාතික ආහාරයනේ. චිකන් හොද ටිකකුත් දා ගන්නවා. ඔම්ලට් එකකුත් දාගත්තා. කෑම එක බෙදාගෙන ආවා. දැන් ඉතින් කන්න. දෙයට කාලා පහට එකක් එක්ක අන්න කිඹුලෙක් ගෙනාවා. ලෝකේ පොඩිම කිඹුලා. ලෝකේ පොඩිම කිඹුලා. කාලා බිලා පළතුරු ප්ලේට් එකකට තවත් කියන්න නැලෙන්නේ නැහැ. पेड़ तीरो अच्छा
අපි ඉතින් යන්න කියලා. දැන් මේ මගේ යාළුවෙක් ඉන්නවා මෙතන මේ පල්ලිකැලේ ආමි කැම්ප් එකේ. එයා බලලා කොළඹලා පිටත් වෙනවා. වාහනේ එනකන් තමයි ඉන්නේ. වාහනේත් එනවා. වාහනේත් ආවා. ඉතින් මේ තවත් මේ වගේම සුන්දර ගමනාන්තයකින් හමු වෙමු. මම සමන්. උත්සන්නයි. කසකරු පෙරමුණ පන්දම දිලිසේ එක්ගෙමු සාදු කියා